ආයි බෝවඩ් අයියෙන් කතා කරන්න ඕනේ හැබැයි අද සතුටු දවසක් නේද ඇත්තටම සතුටු දවස් ඇයි එච්චර සතුටින් ඉන්නේ අද සතුටෙන් කියන්නේ මම කොමේනියාවට ඇවිල්ලා දැන් අවුරුදු 8ක් විතර වෙනවා අවුරුදු 8ක් ඔව් වැඩි ඔව් සතුටුයි මම පුතත් මම වැඩ කරන කම්පැනියටම ඇවිල්ලා අවුරුදු 3ක් විතර වෙනවා කොහෙද වැඩ කරන්නේ ඇත්තටම අබතෝර් පැරිස් බුකරස් වල බුකරස් ඔව් අද දැන් ටිමිෂුවාරා ඉන්නේ මට මේ හම්බෙන්නේ ටිමිෂුවාරා සිටි සෙන්ටර් එකේ සිරි නරඹන්න ඇවිල්ලා නේ මට වාමුණ ගහන්නේ සෙන්ටර් එකේදී මොකද මේ ටිමිෂුවාරා වල කරන්නේ ටිමිෂුවාරා වලට මම දුවාද මේ ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ආවා ටිමිෂුවාරා වලට එතකොට යාව බලන්න දාවේ ඔව් හරි එතකොට දැන් ඔයයි පුතයි මෙහෙ ඉන්නවා දැන් ඔයා අවුරුදු 8යි පුතා අවුරුදු 3යි කොහොම ඔව් දැන් එතකොට ගෙදර හිටියේ කවුද ගෙදර හිටියේ දුවයි වයිෆුයි දෙන්න හරි දැන් දුවයි වයිෆුයි ගෙදර හිටියා දැන් කොහොම හරි දැන් තුන්වෙනියත් මෙහාට ගත්තා ඔව් හැබැයි දැන් ඔයගොල්ලෝ රැකියාවට ආවේ ඇත්තට මම යන්නේ දුව ගත්තේ රැකියාවට නෙමෙයි ඔයගොල්ලෝ දුව ගත්තේ ඉගෙන ගන්න නේ ඇයි මේ වගේ දැන් සමහරු කියනවානේ රොමේනියාව හරි නෑ යුරෝපේ මා හිඟන රටක් ඔය වගේ ගොඩක් දේවල් කිව්වට ඔයා අවුරුදු 8ක් මම අවුරුදු 7ක් මේ කාගෙන ඉන්නේ අපිට යම්කිසි පාත් එකක් පේන නිසා මේකේ නේ ඇත්තටම ඔව් ඔයා ඒකනේ ඔයාගේ දරුවවත් ගත්ත ඉගෙන ගන්න ඔව් නේ දරුවම දැන් ඉගෙන ගන්න රැකියාවට නෙමෙයි ගන්න උගන්වන්න දරුවට අදහසක් තිබුණාද ලංකාවේ ඉඳද්දී විදේශ අධ්‍යාපනය කරන්න ඕන කියලා ඔව් එයාට තිබ්බා විදේශ අධ්‍යාපනයක් හදාගන්න ඇත්තටම ඉතින් මමයි පුතයි දෙන්නම මේ රැකියාව කරන හින්දා එයා තෝරාගත්තා රොමේනියාව තාත්තයි අයියා ඉන්න නම් බය නෑනේ මොනවට බය වෙන්නද නේද ඔව් ඇත්තටම දැන් කොහොම හරි ඔයාලා මාර ටාගට් එකක් ඇචීව් කරලා තාත්තා කෙනෙක් හැටියට සතුටින් ඉන්නේ හැබැයි දැන් රොමේනියාවට අපි එනවා වගේ ඒජන්සියක් තෝරගෙන ජොබ් එකට එනවා වගේ ලේසි නෑනේ මේ අධ්‍යාපනයට එන එක ඔයාට අවුරුදු 8ක පළපුරු තියෙනවා මට අවුරුදු 7ක පළපුරු තියෙනවා රොමේනියාවට ගෙන්නන මිනිස්සුත් ඉන්න ඕන තරම් අධ්‍යාපනය සඳහා හැබැයි ඉතින් අධ්‍යාපනයට එන ළමයි අපි වගේම අනාථ වෙන ප්‍රමාණයක් තියෙනවා නේ හැබැයි දැන් ඔයා මේ වගේ දරුවෙක් අනිත් එක දුවෙක් මෙහෙට ගේන්න විශ්වාසවන්ත තැනක් තෝරගන්න ඉතින් දැන් මේක තෝරගන්නකොට කොහොමද වගේ දෙයක්ද ඔයා විමසලා බැලුවද නැත්නම් ඔයා තෝරගත්තද නැත්නම් පුතා තෝරගත්තද නැත්නම් දුව තෝරගත්තද කොහොමද මමත් මේ ටිකක් හොයලා බැලුවා ඒ වගේම දුව ඉන්ටර්නෙට් එකෙන් දුවත් ඉන්ටර්නෙට් එකෙන් හොයලා බලලා එතකොට හම්බුණා තැනක් මොකද්ද එතකොට හම්බ වෙච්ච ආයතනේ නම ඩ්‍රීම් ෆ්ලයි ආයතනේද ඩ්‍රීම් ෆ්ලයි ආයතනයෙන් මේ අවුරුද්දේ ජනවාරි 5 වෙනිදාත් මම බාරගත්ත ගිහිලා එයාපෝට් එකෙන් ළමයි පිරිසක් දැන් දැන් ඊළඟ බැච් එක ඊළඟ බැච් එක දැන් එන්න පටන් ගන්න මට පේනවා ඔව් මම හිතන්නේ මට මේ ඊළඟ බැච් එකේ හම්බෙච්ච පළවෙනි එක තමයි ඔව් මටත් කිව්වා සර් පළවෙනි ඔව් දැන් හොමින්නකො දැන් ඔයා බුකරස් වල වැඩ පුතා බුකරස් වල වැඩ දැන් අපිට මේ රස්සාව කරන ගමන් ඔය ආයතන වලට යන්න ඕව වල කොහොමද වෙන්නේ දේවල් ඔව හොයලා බලන්න බෑ ඩොකියුමන්ට් ප්‍රොසෙස් ඒක අපිට හොයලා බලන්න බෑ අමාරුයි වෙලාවකුත් නෑ නැත්ත කතා වෙලාවක් නෑ එතකොට මේ ඩ්‍රීම් ෆ්ලයි ආයතනයේ බාර දුන්නම ඔයගොල්ලෝ නිදහස්ද? ඇත්තටම නිදහස් වාගේ තමයි. ඒ කියන්නේ නිදහස්. ඒ සර්ලා මිස්ලා ඒ වැඩ ටික හොයලා බලලා හොඳට වැඩේ කරලා තියෙනවා කියලා මට දැන් ඉතින් හරි. අපිට නිදහසේ රස්සාව කරගෙන ඉන්න පුළුවන් ඒගොල්ලන්ට වැඩේ බාර දුන්නා නේද? ඔව්. එච්චරයි. ඔව්. එතකොට දුවයි ඒ ආයතනයේ අතරේ දේවල් සිද්ධ වෙනවා. ඔයාට තියෙන්නේ නිදහසේ ජොබ් එක කරගෙන අවශ්‍ය උපකාරය දෙන්න විතරයි දුවන්නේ. ඔව්. එහෙම තමයි උනේ. නේ. හරි. අන්න ඒකයි කියන්නේ විශ්වාසවන්ත ආයතනයක් හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලා. නේ. ආයතන කොච්චර තිබ්බත් ඒ විශ්වාසය රැකෙන්න ඕන. අද ඒ විශ්වාසය තියපු නිසානේ අද ඔයා දුවත් එක්ක ටිමිෂුවාරා සිටි එකේ ඉන්නේ. ඔව්. පුතයි දුවයි ඔයයි තුන් දෙනාම ටිමිෂුවාරා කියන්නේ. ඇත්තට මේ ඇකොමඩේෂන් ඒවා පෙන්නන්නට එක්ක කරන්න ගියා. දැන් ඔය දෙන්නා අද ගියාද දුවගේ ඇකොමඩේෂන් බලන්න? ඔව්. මේ ආව දවසේම ඉන්න තැනට ගිහිල්ලා කාමරේටම එක් කරන්න ගිහිල්ලා. ඒ කාමර හෝටල් කාමරද නැත්නම් විශ්වවිද්‍යාලයේද? හෝටල් කාමර නෙවෙයි විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාලයේ ඇකොමඩේෂන් තමයි. ඔව්. ඔයා ගියා ඇස් දෙක දැක්කනේ නේ? දැක්කා. හරි. ඔක තාත්තා කෙනෙක් දිනෙක් කියන්නේ වස්තුවක් වටිනා වස්තුවක්. එයාව ඇස් දෙක තමයි තාත්තා වෙන්නත් ඕන කියලා. ඇත්තටම ඔයාට ආරක්ෂිත තැන දුව සුරක්ෂිතයි කියන හැඟීම ආවද? එහෙම දැන් ඉතින් ඒ ආයතනයේ සිකුරුඩා ආයතනෙන් කවුද ආවේ මේ වෙලාවෙත් එක්ක? ආයතනෙන් ඒ ආයතනයේ ප්‍රධානීන් ආවද? ඔව්. ඒගොල්ලෝ ආවා. ඒගොල්ලෝ එක්ක තමයි එතනට ගියේ. ඒගොල්ලෝ උගලම තනි කරේ නෑ. හරි. එතකොට විශ්වවිද්‍යාලය දැන් මේ ස්ථානෙට ආවේ ඒගොල්ලෝ එක්ක තමයි. ඒගොල්ලෝ එක්ක. හරි හරි. යම් පොඩ්ඩක් දෙන්නලා බලලා අපිත් කිව්වා මේ යන්න ඕන මේ වැඩ නිමාඩු දෙන්නෙත් නෑ. දැන් ඔයගොල්ලෝ බුගස් විලා නිවාඩු දාලා මේකට ආවා. දුව දැක්කා. යුනිවර්සිටි එක දැක්කා. දුව ඇකොමඩේෂන් එක දැක්කා. ආරක්ෂිතයි කියලා දැක්කා. ඒ විතර නෙවෙයි. විශ්වාසයක් ඇති වුණා. එතකොට මේ ඩ්‍රීම්ෆ්ලයි ආයතනයේ ඉන්න ඒ නිලධාරි මහත්තුරු ඒතර ඔයගොල්ලෝ එක්ක ආවා. ආවා අපිට මේ වෙනකොට සංග්‍රහ කරා. ආදරෙන් සැලකුවා. ආගන්තුක සත්කාරය පිළිනැමුවා. හරි. අපිට වෙන්න ඕන මොකයි? දැන් විශේෂයෙන්ම බලන්න දැන් දරුවෙක් මෙහි ආවෙන් පස්සේ එයා සිම් එකක් ගන්න හැටි දන්නේ. ඇකොමඩේෂන් එකට යන්න හැටි දන්නේ. ටැක්සියක් දා ගන්න හැටි දන්නේ. මාර විදිහට අනාථ වෙච්ච
සිද්ධි මම ඕන තරම් දන්නවා. ඔව්. හැබැයි දැන් මේ ආයතනයක විශ්වාස ගොඩනගෙන නම් ඒ ආයතනයත් එක්ක ගනුදෙනු කරුවොත් තියෙන බැඳීම ශක්තිමත් වෙනවා. සත්‍යමත්. ඔයාට හිතෙනවද මේ බැඳීම ශක්තිමත් කියලා? ඩ්‍රීම් ෆ්ලයි ආයතනය. ඇත්තටම සත්‍යමත්. ඇත්තටම ශක්තිමත්. මම හිතානේ හිටියේ දුවට සිම් එකක් අරන් එන්නම්. උතාට කිව්වා ඒක ඕනේ මිස් කෙනෙක්. ඔක්කොම ලැහැත්ති කරලා තියෙන්නේ. ඔයාලගේ එන්න ඕනේ නැහැ. එහෙම ඒ හැම දෙයක්ම දීලා තියෙන්නේ. ආයෙ ඇල්පෙනික් එක්කත් වාර දෙන්න දෙයක් නැහැ. ඒක තමයි විශ්වාසන්ත ආයතනයක් තෝර ගැනීමේ තියෙන වටිනාකම. ඇත්තටම. දැන් එතකොට ඔයා දැන් දුව ටිමිෂුවාලා. දැන් ඔයා හෙට යනවා නැවතත් බුකරස් රැකියාවට. ඔව්. ඔයාලා නිදහසේ රැකියාව කරන්න පුළුවන් මනසක් තියෙනවද දැන් දුවම හෙට? ඇත්තටම මේ දැකපු දේවල් අනුව හිතට විශ්වාසයක් ඇති වුණා. හරි. දැන් ඊළඟ ටාගට් එක තමයි 4 වෙනිවක් මෙහෙට ගන්න එක. ඒක ඔව්. හිතන්නේ ඉක්මනටම ගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම ඔය මුළු පවුලම රොමේනියාවේ. රොමේනියාවේ මැච් එක ගහන ඕන කෙනෙක් අපි කියන්නේ ඒකයි. මොලේ පාවිච්චි කරලා හටක් කාලා දරාගෙන ඉන්න පුළුවන් මිනිස්සුන්ට රොමේනියා කියන පිච් එකේ හොඳට බැට් කරන්න පුළුවන්. බැරි කෙනාට කොහෙත් බෑ. ඔයා ඒක තාත් කෙනෙක් හැටියට අද ඔප්පුවලා පෙන්නුවා පවුලක් හැටියට කොහොමද රොමේනියාවේ ඉන්නේ කියලා. දුව අපි වගේ කම්කරු රැකියාව නෙමෙයි. අධ්‍යාපනය ලැබලා උපාධියක් ලැබලා හොඳ රස්සාවක් දෙන්න පුළුවන්. දෙන්න තමයි තාත්තගේ අධිෂ්ඨානය. තාත්තගේ අධිෂ්ඨානය. ඉතින් ඒ ගමන අනිවාර්යෙන් සාර්ථක වෙන්න කියලා මමත් ඔයාලට සුබ පතනවා. ජය වේවා. Thank you.